ඉතින් ඔයාලට කොහොමද? මේ තියෙන මම ඔයාලට ඊළඟට අරන් ආපු වීඩියෝ එක. ඉතින් අද වීඩියෝ එක මම කරන්නේ පොය දවසේ. ඉතින් බලමු මගේ දවස කොහොමද ගෙවෙන්නේ කියලා. ඉතින් මා අද ඔයාලට ඩේ ව්ලොග් එකක් අරන් ආපු නිසා මම කරන දේවල් පෙන්වන්නත් අපේ. ඉතින් ඒකයි මම දැන් මේ උදෙන්ම නැගිට ගමන් කරන වැඩි ඔයාලට පෙන්වන්නේ. ඔය ඉතින් මං හදපු නෙවෙයි මට හම්බුන මල් නෙවෙයි සමනල්ලු වැල් ටිකක්. ඉතින් මං ලස්සන්ට එල්ලුවා. උනාට ඒන්ජල් එක්ක බෑ යා ගලවනවා. ඉතින් අපි දොර අරගෙන යනවා. ඒන්ජල් ඔතන ෂුවර් එකට බලන් ඉන්නවා. ඉතින් එයා කලින් කෑ ගැහුවා. ඉතින් තාත්තා කිව්වා මට ගන්න කියලා. නැත්නම් මම තව ටිකක් දවල් වෙලා ගන්න හිටියේ. එතකොට වීඩියෝ එකට හොඳට එළිය තියෙන නිසා ඒ උනාට ඉතින් එයාත් එක්ක බෑ. යාට ඕන දේ විතරයි එයා කෑ ගහනවා. එතකොට ඉතින් අපේ තාත්තා කියනවා ගන්න කියලා. ඔය තියෙන ඉතින් වෙලාව 6:20යි. ඒන්ජල් පල්ලහැට ආවා කියලා දැනගත්ත ගමන් ඒන්ජල්ගේ පූස් යාළු හාදයා එනවා. ඊට පස්සේ ඒන්ජල් මොකක් හරි යටි කූඩු වැඩකට පටලවනවා. බලන්නකෝ මොකටද කුරුමාන මල්ලන්නේ කියලා. චූටි හුණු පැටියෙක් තමයි එයා කුරුමානෙන් අල්ලන්නේ. ඔතන එහා පැත්තේ අරයත් ඉන්නවා. එයාලා පේන්නේ නැහැ ආව. බලන්න ඉතින්. ඔය ඉතින් දෙන්න එළියට ආව ගමන් ගහ ගන්නවා දැන් රණ්ඩු. දුවනවා ඊට පස්සේ නොව තමයි වෙන්නේ. වෙන්නම එළියට දාලා අපි තියනවා චුට්ටක්. ඒන්ජල්ගේ යාළුවා අපේ කෙනෙක් නෙවෙයි. ඒ උනාට ඉතින් එයා ඒන්ජල් ඉන්න නිසා අපේ ගෙදරට ඇවිල්ලා ඔය දෙන්න රණ්ඩු අර යාළුවා දන්නේ මොකක් කර වුණාම ගෙදර ඇතුළට දුවන්න විතරයි. මෙයා එහෙම නෑ. මෙයා ඉතින් අපි ගාවට එනවා බයේ හැංගිගේ. ඔය ඉතින් පේනවනේ. එයාගේ නැට්ට නම් මාර ලස්සනයි. ඔයාලට එහෙම ලස්සන නැද්ද? ඒන්ජල්ගේ නැට්ට. ඔය තියෙන ඉතින් අපේ ගෙදර ගාව තිබ්බ ගෙදර නෙමෙයි ගෙදර අඹ ගහේ කූඩුවක් හදලා කුරුළු කූඩුවක්. ඒකේ පැටවු ඉන්නවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. පැටවු ඉන්නවා. මේ ඉන්න ඉතින් කවුද කියලා දන්නවනේ. මේ ඉන්න ඉතින් ඒන්ජල්ගේ යාළුවා චීටෝ. ඔය ඉන්න ඉතින් තඩියා වගේ. එයාගේ මූණ මාර ලොකුයි. හරිද? ඔය එයා පෙරලෙනවා. එයා හොඳයි කියලා පෙන්නන්න. එයාගේ මූණ මාර ලොකු. මම ඔයාලට පෙන්නන්නම්කෝ එයාගේ මූණ. ඔය තියෙන ඉතින් ඒන්ජල්ට සාපේක්ෂව එයාගේ මූණ ලොකුයි. අර එයා බෝයි කෙනෙක් නිසා වෙන්න බෑ. මොකද අපිට කලින් කෙනෙක් හිටියා බෝයි පුත්සෙක්. එයාගේ හොම ලොකු නෑ. එයාගේ ඒන්ජල්ගේ සයිස් තමයි ඒන්ජල්ගේ මල්ලි. ඒකට මෙයාගේ මූණ ලොකුයි. ඊට පස්සේ ඉතින් අපි බුදු පහන ලෑස්ති කරා. කියන්නේ බුදු පහන තිබ්බ අපි. ඔය නම් උදේ 8ට විතර අපි මල් තියලා කරා. අද ඉරිද දවසක්. අද පොයනේ. ඔයාලා දන්නවනේ අද පළවෙනිදා පෙබරවාරි පොය. ඉතින් අපිට දහම් පාසලුත් නෑ. මට අද තිබ්බ ක්ලාසුත් නෑ. ඕක මට ඉස්කෝලේ මැඩම් කෙනෙක්ගෙන් හම්බුනේ. මැඩම් හරි හොඳයි. ඉතින් ඒ මැඩම් දඹදිව ගිහිල්ලා මාව මතක් වුණාලු. ගියාම ඉතින් මතක් වුණ නිසා මට එකක් අරන් එවි. ඉතින් බලන්න ලස්සනයිද කියලා. ඉතින් මට ඒක පාවිච්චි කරන්න ගන්න බෑ. මොකද ඒකේ බුද්ධ රූපයක් තියෙන නිසා. ඒ මැඩමුත් කිව්වා පාවිච්චි කරන්න ගන්න එපා කියලා. මං ඉතින් ඔයාලට ලියවෙනවා කියලා පෙන්වන්න හැදුවේ. මං ඉතින් ඒක බුදු පහන ගාවින් තිබ්බා. නැත්තම් පව් සිද්ධ වෙනවනේ. ඔක මං ගාව තිබ්බොත් එහෙම බිම වැටෙන්න පුළුවන්. පර්ස් එක සමහරවිට වැටෙනවනේ අපේ. ඔය ඒක ලියවෙනවා. බිම වැටෙනවනේ. එතකොට බඩු. එතකොට ඔක බිම වැටුනොත් එහෙම පව් සිද්ධ වෙනවනේ. ඔතන තිබ්බාම එහෙම බිම වැටෙන්නේ නැති නිසා තමයි තිබ්බේ. සමනලයකුත් හිටියා. ඉතින් මම වීඩියෝ කරා. මොකද අද මට ක්ලාස් උත් නැහැ මොනවත් නැහැ. අද ඉරිදා කියන්නේ අද විශේෂ දවසක්. මොකද ඉරිදාට මම ගෙදර නැහැ. හරිද? මම හිටියේ උදේ ටික වීඩියෝ කරලා මේ ක්ලාස් යන්නේ. උනාට බලද්දි ගෲප් වලට මැසේජ් දාලා දින අද ක්ලාස් නැහැ කියලා. ඉතින් අද පොඩි ස්පෙෂල් වැඩක් කරන්න හිතුවා. මොකද අද අපිට ක්ලාස් උත් නැති නිසා. මොනා කරන්නත් ඉතින් අපේ ගෙදර ඉන්න මාළුවට කන්න දීලා ඉන්න එපා. ඒන්ජල්ට නම් අම්මා කලින් කන්න දීලා මං ඉතින් ඒක වීඩියෝ කරන්න ගියේ නැහැ. ඉතින් අද අපි කරන ස්පෙෂල් වැඩේ තමයි. ඔයාලා දන්නවනේ අපේ බල්ලෝ මැරුණා කියලා. ඉතින් බල්ලොන් මේ අපිට සද්ද ඇහෙනවා ගෙදර. හීනෙන් පේනවා. එහෙම වෙද්දී ඉතින් අපි බයයි. මම බයයි. ඉතින් ඒ වෙනුවට අපි ඉතින් එයාලට පිනිස දානයක් දෙන්න තමයි හිතුවේ. එතකොට එයාලටත් හොඳයිනේ. අපිට එහෙම සද්ද ඇහෙනවා එයාලා ගෙදර ඉඳන්. ඒකයි. ඔක්කොටම කලින් ඉතින් අපි කාර් එක හොදගන්න එළියට දාගත්තා. මේ බලන්නකො හොරා වගේ ඉන්නේ කවුද කියලා. ඔන්න හොරා වගේ පෙට්ටිය ඇතුළටත් ගියා.
හොර වැඩ කරන්න නම් දක්ෂයි මාර විදිහට එන්ජ. ඔය ඉන්න ඉතින් හොරා වගේ ලිස්සලා ගියා පෙට්ටිය ඇතුළට. ඔය චීටු නම් ඉන්න කෑග ගහ. මුලින්ම ඉතින් අද ඉරිදා නිසා අම්මා ගේස් කරනවා. තාත්තා තමයි මාළු කැපුවේ. ඔය තාත්තා හොදලා මාළු ටික තිබ්බා. චුටි චුටි කෑලි වලට කපලා. ඔක්කොටම කලින් ඉතින් අපේ අඳුනා දෙකට කන්න දෙන්න එපෙති මාළු වල චුටි අයින් දෙකක් ඒ දෙන්නටත් දුන්නා. මං ඊට පස්සේ තමයි මුණ හොදන්න ගියේ. එතකොට ඉතින් අම්මා හාල් එකයි පරිප්පුයි හාලුයි දෙකම එකට දාලා ලිපේ තියලා කහල් ලුණු ඒවා දාලා කිව්වා මට වීඩියෝ එකක් කරනවා නම් කියන්න කියලා. ඒවා දාලා ලිපේ තිබ්බව තියෙන ඉතින් ඒවා තමයි තාම තැම්බිලා නැහැ. හරිද? ඒ කියන්නේ අර දෙනවද මොනවද? ඔව් ඉදෙනවා. තැම්බෙන හරි මොන හරි. මේක වෙලා නැහැ. හරිද? ඔය තියෙන්නේ තල් පේනවනේ. ඉතින් මං කරන්නේ අම්මා මොකක් හරි ලිප තියලා ගියොත් එimhe ඔහම හැන්දකින් ඇන ඇන ඉන්නවා ඒකට. ලිප අඩු ගින්දර කියලා තමයි පෙන්වන්නේ. මම දැන් අපි ඒක පොඩ උස්සලා බලමු. ඕක මට කලින් උස්ස ගන්න බැරුණා මං තාත්තට කියලා තමයි උස්සගත්තේ. ඔය තියෙන්නේ දැන් නම් තැම්බිලා. ඔය දැන් පැය නෑ ඉතින් ටිකකට පස්සේ වෙලාව. ඔය තියෙන්නේ ඉතින් දැන් අම්මා මාළුත් දාලා එකට මං හිටියේ නෑ මම මොන ලෝකෙ හිටියත් දන්නේ මං හිටියේ නෑ වෙලේ මාළු දාලා. දැන් අපි යන්න ඕනේ කැන්ද කොළ කඩන්නයි ඒවට භාජන වලට දාන්නයි යන්න ඕනේ. ඉතින් තාම රස්නේ නිසා අඩු ගින්දර තාම අඩු ගින්දර දාලා තිබ්බා. මම මේ එච්චරයි. ඔන්න ඔතනින් තමයි අපි කැන්ද කොළ කඩන්න ඕනේ හාවත්ත ඔය. ඉතින් එතනින් කැන්ද කොළ කඩන්න ඕනේ. ඔය කැන්ද ලොකු ගහක්. ඔය ඉතින් මම පෙන්නන්නේ ඔතනින් වැටුණොත් ඉවරයි කියලා. ඒක වල තේරුම් ගන්න. හරිද? ඒක තමයි මම ඔයාලට පෙන්වන්න උත්සාහ කරන්නේ. ඔය බලන්න ඉතින් ඒක ලොකු කැන්ද ගහක්. ඒක තව උසයි. මම සමහරවිට වීඩියෝ එක මේ මුලින්ම පටන් ගද්දිත් ඔක දාලා තියෙනවා. සමහර වෙලාවට ඔයාලා දැකලා නැත්තම් බලන්න. වීඩියෝස් ඉතින් ඔයාලා මගේ වීඩියෝස් බලන්නේ නැහැ කියන්නේ. ඔයාලා දැකලා නැත්තම්. ඔය තියෙන්නේ බීම හැදුවා ලොකු එක තාත්තගේ අනිත් තුන අම්මගේ මගේ නංගියේ. හරිද? මම හැදුවේ රසයි දන්නේ බොන්න පුළුවන් නම් එයාලා බොයි මමත් බිව්වා රසයි. දැන් අපි යන්න හදන්නේ. ඔයාලට කියන්න ඕනේ මේ වීඩියෝ එකෙන් මම දාන දෙන එක දාන්න නැහැ. මොකද එතකොට වීඩියෝ එක දිග වෙන නිසා. ඒකට වෙන වීඩියෝ එකක් කරා. ඊට පස්සේ වෙන ටික මේ වීඩියෝ එකට ආයෙමත් දාන්නම්. මං ඉතින් අර වීඩියෝ එකේ අනිත් කැලේ ටික දැම්මනේ. ගෙදර ආපු ගම්මන් ඔය දෙන්නට ඉතින් කන්න දුන්නා. මොකද එයාලා කලිනුත් මාළු සුද්ධ කරලා දේවත් කාලේ හිටපු නිසා එයාලට ඒ වෙලේ අපි කන්න දුන්නේ නැහැ. අපි ටිකක් ඉතුරු කරගෙන එනවා කියලා හිතලා තමයි ගියේ. ඒ වෙනුවට කොහොමත් නිමිලා තිබ්බේ. උනාට මෙයා කෑවේ නැහැ. ඔය ඊට පස්සේ චුට්ටක් කෑවා. ඔයිනේ කාලේ ඉතින් නිදි. චීටු නාගිගේ අතේ හිටියා. එහෙම තමයි. ඔයාලට මේ කියුට් බල්ලා බලන්න ඕන අනිත් වීඩියෝ එක බලන්නම් වෙනවා. එහෙනම් ඉතින් මං අද ගිහින් එන්නම්. මගේ channel එක like කරලා subscribe කරන්න. bye.